Yasas nakamnume pasolya simmera. ඉතින් අද මගේ වීඩියෝ එකේ මම ඔයාලට ගෙනෙන්නේ ග්‍රීක් ට්‍රැඩිෂනල් ලන්ච් එකක්. මේක ඇත්තටම බෝංචි ඇට ෆ්‍රෙෂ්. ඒ කියන්නේ ෆ්‍රෙෂ් බෝංචි ඇට සුද්ධ කරලා අරගෙන අපි දැන් මේක තම්බ ගන්න තමයි යන්නේ. මේක හොඳින් තැම්බෙනකොට, ඒ කියන්නේ පෙන දාගෙන එනකොට මේක පළවෙනි පාර වතුර අයින් කරන්නට ඕනේ. ඒකට හේතුව තමයි අර බඩ පිපෙන ගතිය, අර මේකේ තියෙන ගෑස් ගතිය යන්න තමයි පළවෙනි පාර වතුර මේ විදියට අපි තම්බලා විනාඩි 10ක් විතර තම්බලා වතුර ටික අයින් කරලා ඊට පස්සේ ආපහු මේ බෝංචි ඇට ටික හොඳින් සෝද ගන්නවා. සෝදගෙන ඊට පස්සේ අපි ආය අලුත් වතුර දාලා නැවතත් මේක හොඳින් තැම්බෙන්න ලිපේ තියාගන්නවා. ඉතින් මේ විදිහට වළඳත් සෝදලා අරගෙන අපි බෝංචි ඇට ටික අපි නැවත ඒකට දාලා පිරිසිදු වතුර අපි මේකට එකතු කරලා නැවත විනාඩි 10ක් 15ක් වගේ අපි මේක හොඳින් තම්බ ගන්නට ඕනේ. ඒක තැම්බෙන අතරම තව එකට අපි එකතු කරගන්නවා අල සහ කැරට්. ඉතින් මේ බෝංචි ඇට ටික බාගෙට තැම්බෙනකොට තමයි අපි අලයි කැරටුයි එකතු කරගන්නේ. මොකද අලයි කැරටුයි තැම්බෙනවට වඩා වෙලාවක් යනවා මේ බෝංචි ඇට සාමාන්‍ය ලිපේ තැම්බෙන්න. ප්‍රෙෂර් කුකර් එකක වගේ තම්බනවා නම් ගොඩක් ඉක්මනට තම්බ ගන්න පුළුවන්. නමුත් මම අද සාමාන්‍ය ලිපේ තමයි තම්බ ගන්නේ. ඒ නිසා මම ඉස්සෙල්ලා මේ ටික තැම්බෙන්න තියලා ඊට පස්සේ භාගයකට තැම්බුණෙන් පස්සේ තමයි මම කපාගත්ත අල සහ කැරට් මේකට එකතු කරගන්නේ. ඉතින් ඊට පස්සේ මම මේකට බේ ලීෆ් එකක් එකතු කරගන්නවා. මේගොල්ලෝ ග්‍රීක් භාෂාවෙන් ඒකට දෆ්නි කියලා තමයි කියන්නේ. හොඳයි. දැන් අපේ බෝංචි ඇට එක තැම්බිලා ඉවරයි. මම මේ විදිහට ඒක පිළිගන්වන්නේ කොයි විදිහටද කියලාත් පෙන්නන්නම්. මේ බෝංචි කැරට් සහ අල අතේ පොඩි කරපුවම පොඩි වෙන ගානට හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ සයිප්‍රස් අය ඒ විදිහට තමයි මේක කන්න කැමති. මේකට තව එකතු කරගන්නවා ෆ්‍රෙෂ් කියුකම්බර්. මම පොඩියට කපාගෙන තියෙනවා. පෙති, ඊට පස්සේ තක්කාලි, ඒ වගේම මගේ එම්ප්ලොයර් මේක කන්න කැමති විදියක් තියෙනවා. ඉතින් එයා කැමති මේකට මේ ග්‍රීක් ෆෙතා චීස් මම පොඩි කෑලි කපලා දාගෙන තියෙනවා. ඊට අමතරව මම මේකට එකතු කරගන්නවා බ්ලැක් ඔලිව්, මේ කළු පාට ඔලිව් එක පොඩියට පෙති කපලා මේකට දාගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මේ කප්පාරි කියලා තමයි ග්‍රීක් වලින් කියන්නේ. මේක පිකල් කරපු ගස්සක කොළ අත්තක්. ඊට පස්සේ මම මේකට ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. ඊට පස්සේ ඊට අමතරව මේකට තව ලුණු සහ දෙහි එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන මේක ආහාරයට ගන්න. ඉතාමත් රසවත්, ඒ වගේම පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ ආහාරයක් මේක. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. මම විශ්වාස කරනවා ඔයාලා ඒක හොඳින් රස විඳින්න කියලා. එහෙනම් නැවතත් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැම කෙනෙකුටම සුබ දවසක්. ඉතින් ඔයාලට මේකට ලයික්ස් දාන්න පුළුවන්. ඔයාලගේ යාළුවෝ අතර මේක ෂෙයා කරන්න පුළුවන්. දන්නේ නැති අයටත් අඳුනලා දෙන්නට පුළුවන්. ඉතාමත් හොඳ ආහාරයක් තමයි මේක. හොඳයි එහෙනම්. බයි.